OpenAI වලින් O3 වගේම OHO mini රිලීස් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි Codex CLI එකත් රිලීස් කරා. මේ Codex CLI කියන්නේ එයාලගේම කියපු coding agent කෙනෙක්. ඒක Anthropic එකේ Claude Code වගේම terminal එකේ වැඩ කරගන්න පුළුවන් එකක්. fully open source. ඔයාලට ඒකේ GitHub repo link එක ඕනේ නම් අපේ bio එකේ දාලා තියෙන link tree එකෙන් උනත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. එතකොට මේ O3 OHO mini කියන model දෙක ගත්තොත් දැනට තියෙන models අතරින් ගොඩක් advanced models දෙකක්. Coding වගේම maths science questions වලට හොඳ solutions දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවලු. ඉතින් මේ models දෙකටම multi model capabilities තියෙනවා. ඒ කිව්වේ text එකකින් විතරක් නෙවෙයි. photos, whiteboard, sketches, blur වුණ image එකක් වුණත් visual inputs විදිහට දීලා හොඳ result එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් demo එකේදීත් හොඳ experiments ටිකක් මේ ගැන පෙන්නනවා. OHO mini එක screenshot එකකින් web app එකක් seconds ගානකින් හදනවා. ඒ අතරදී මේවට ChatGPT එකේම tools උනා තනියම use කරන්න හැකියාව තියෙනවා කියන එකත් පෙන්වනවා. web search, Python code run කරන එක, images generate කරන එක මේ හැම දෙයක්ම autonomously කරනවා. තව ඉතින් optimize කරලා හදපු OHO mini high කියලා model එකකුත් තියෙනවා. ඒක answer එක දෙන්න ටිකක් වෙලාව ගන්නවා. හැබැයි අනෙක් models වලට වඩා හොඳ accuracy එකක් ඒ result එකේ තියෙනවා. benchmarks ගත්තොත් maths problem solve කරන එකට අදාළව AIME එකේදී මෙන්න මේ වගේ හොඳ accuracy rate එකක් තියෙනවා. එතකොට coding වලට අදාළව SW benchmarks වලදී මෙන්න මෙහෙම accuracy rate එකක් තියෙනවා. දැනට කියන විදිහට Pro plus team plan users කට මේ කියන O3, OHO mini, OHO mini high models වලට access එක තියෙනවා. ඔයා free plan user කෙනෙක් නම් ඔයාට මේ OHO mini try කරලා බලන්න chance එක තියෙනවා. ඒ තමයි query එක submit කරන්න කලින් මෙන්න මේ think option එක select කරලා O3 Pro කියලා එකකුත් ඉස්සරහට එනවලු. අපි බලමු ඒකත් මොන වගේද කියලා ඉස්සරහට. කොහොම වුණත් දැන් අලුත් models ආවට සමහරු මුලින් ඉඳන්ම එක එක task වලට එකම model එකකට limit වෙලා ඉන්නවනේ. සමහර වෙලාවට මමත් එහෙමයි. හැබැයි වෙන model එකක් try කරලා බැලුවොත් ඒ task එකට ඊට වඩා හොඳ result එකක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයත් මේ වගේ දේවල් experience කරලා තියෙනවද? තියෙනවා නම් ඒ මොන වගේද කියන එකත් comment කරන් යන්න. එහෙනම් ඉතින් අනිත් අයටත් මේ ගැන දැනගන්න මේක share කරලා ඔයාලා තව මේ වගේ interesting දේවල් අපෙන් දැනගන්න ඕන නම් දැන්ම follow කරලා තියාගන්න.